පුවන් අදත් ආවා සතියේ දේශපාලන තොරතුරු ගැන යම්කිසි දෙයක් තොරතුරු ගැන යම්කිසි දෙයක් කියන්න. දැන් රටේ යන තත්ත්වෙත් එක්ක මේ දවස්වල අර ගල්ලංගුරු ටෙන්ඩරේ ගැන කතා වෙනවා. ඒකෙන් කාපු ගසා කෑම් ගැන කතා වෙනවා. ඊළඟට ගොවියන්ට නිසිමිටක් නැතුව ගොවියන් අසරණ වෙලා ඉන්න බව අපිට පේනවා. ඒ වගේම තමයි රණවිරුව කරපු යුද්ධය හැල්ලුවට ලක් කරමින් අපෙන් අහන්න නැතුව තමයි යුද්ධ කරේ කියලා හරිනි කියනවා. මට පේන හැටියට මේ හරිනි අමරසූරියයි රටේ ජනාධිපති වෙච්ච අනුර කුමාරයි තමයි මේ ಜಾති ભેදය කියන එක අවුස්සන්නේ. මොකද මිනිස්සු අතර රටේ සාමාන්‍ය ජනතාව අතර එහෙම ಜಾති ભેදයක් තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. මේ දේවල් වලට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ මේ ආණ්ඩුව. ආණ්ඩුව තමයි ඒවට මට හිතෙන විදිහට ඒවට යම්කිසි උදව්වක් කරන්නේ. ඊළඟට අපේ රටේ ජනාධිපතිට කොන්දක් නැහැ ශ්‍රී ලංකාව සහභාගී වෙන එක ක්‍රිකට් මැච් එකක් ග්‍රවුන්ඩ් එකකට ගිහිල්ලා බලන්න. හැබැයි ඉන්දියාවයි පාකිස්තානයයි ගහනකොට ගිහින් බලනවා. අපි කියන්නේ ඒක වැරදි කියලා. ඒක හරි. මොකද දෙරට අතර සාමය සමගිය සහජීවනය වර්ධනය කරන්න අපේ රටේ ජනාධිපතිතුමා කැප වෙනවා වගේම අපේ රටේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කරගන්න ධෛර්යයක් දෙන්න අපේ රටේ ජනාධිපතිතුමා ගියා නම් මං හිතනවා හොඳයි කියලා. මේවෙන් පේන්නේ අපේ රටට අඩු තක්සේරුවක් සහ ඉන්දියාවට වැඩි තක්සේරුවක්. ඒකට හේතුව තමයි ඉන්දියානු වාදය. මේ කට්ටිය ඉන්දියාවට බැන තමයි මේ ඇවිල්ලා මේ දැන් ඔළුවේ තියාගෙන යන්නේ. ඊළඟට රටේ වෙන ඝාතන සම්බන්ධයෙන් යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ කියන්නේ පක්ෂ විපක්ෂ ඔය හැමදෙනාම එකතු වෙලා මේකට නම් එකට එකවන්න කටයුතු කළ යුතුයි. මොකද පාරේ වැහැලා යන්න විදිහක් නැහැ. පාරට බැහැලා යනකොට නාඳුනන තුවක්කරු වෙඩි තියෙන. මේව පෝෂණය වෙන්නේ මේ ආණ්ඩුව යටතේද කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඊළඟට ආගමට, ජාතියට, සංස්කෘතියට මේ හැම දෙයකටම නිර්දය ලෙස ප්‍රහාර එල්ලවන බවක් තමයි අපිට පේන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ අද දවසේ සංඝ සමුළුවක් ඇඳවලා ඒක බොහොම හොඳ වැඩක්. සංඝයා වහන්සේලා එකතු වෙලා මේ කරන වැඩේ මම හිතන්නේ උතුම් කාර්යයක්. මොකද අපේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය අපි රැක ගන්න ඕනේ ඉදිරි පරම්පරාව සඳහා. එතකොට මේ දැන් අමුතු සංස්කෘතියක් ගොඩනගිච්ච බවක් අපිට පේනවා. ඒ තමයි ඕනෑම කෙනෙකුට මඩ ප්‍රහාරෙල්ල කිරීම. දැන් කොල්ලෙක් කෙල්ලෙක් එක කතා කර හිටියොත් අන්න අර කෙල්ල ගණිකාව. එහෙම තමයි දැන් මේ සංස්කෘතියක් හදලා තියෙන්නේ. මේක හැදුවේ ඇත්තටම ජෙප්පෝ. ඊළඟට ස්වාමින් වහන්සේලා රට ජාතිය වෙනුවෙන් ආගම් වෙනුවෙන් කතා කරොත් අන්න මොකද්ද ඒ කියන්නේ මහින්ද නිකායේ, රනිල් නිකායේ ඕන්න හදනවා, සජිත් නිකායේ ඕන්න හදනවා කතාව. ඊළඟට කොයි හරි මිනිස්සෙක් මැරිච්ච ගාම ඌට චරිත සාහිතික දෙනවා. ඌ ඇවිල්ලා අරකට සම්බන්ධයි, පාතාලට සම්බන්ධයි, කුඩු වලට සම්බන්ධයි. එතකොට ඔය ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ ඉන්න ඔය සාන්තපත්ම කුමාරලා ඊළඟට ඔය ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, නාගරික මන්ත්‍රීවරු, නගර නියෝජ්‍ය නගරාධිපතිවරු කුඩු අහු වෙනවා. ඒ කිසිම කතන්දරයක් නැහැ. ප්‍රධානම කතාව ඇවිල්ලා කවුරු හරි මොනවා හරි දෙයක් මැරුණොත්, වෙඩි තිබ්බොත්, වෙඩි කාලා මැරිච්ච කාට චරිත සහතික දෙනවා කුඩු වලට සම්බන්ධයි පාදට. මොකද්ද මේ සංස්කෘතිය? මේ ජෙප්පන්ගේ ඔලු හදලා තියෙන්නේ ඉහළ සිට ඡන්දේ දීපු ජෙප්පෝ ඉන්නවනේ අතරත් කඩේ යන. අන්නේ හැටි කරේ ඔක්කොම කියන්නේ අරු කුඩු වලට සම්බන්ධයි. මොනවද මේ? මොකද වෙන තර්කයක් උන්ට ගොඩනගන්න බෑ. හොරා කෑව කිව්වා එකෙක් අත්අඩංගුවට ගන්න බැරි වුණා. හොරා කාපු එකෙක් ඔප්පු කරගන්න බැරි වුණා. එතකොට ඒ ඔප්පු කරනකන් මේ මිනිස්සු
චූදිතයෝ පමණයි. චූදිතයෝ කියන්නේ මේ සැකකාරයෝ පමණයි. මොකද නඩු ඔප්පු වෙලා නැහැනේ වරදකරුවෙක් කියන්නේ. ඒකින්ද වරදකරුවෙක් වෙනකන් ජෙප් කට පියාගෙන හිටියොත් හොඳයි. නැත්තම් උන්ගේ රෙද්දෙම තමයි රෙද්ද පල්ලෙන් තමයි උන්ගේ ඒක බේරෙන්නේ. ඒකින්ද ජෙප්පන්ට කියන්නේ උඹලගේවත් ඔළුත් දැන් වෙනස් කරගනින්. දැන් ওই ගෑස් පෝලිං එහෙම ටික ටික පේනවා. ඉදිරියට මොනෝ වෙයිද කියලා සැක සංකා සහිතයි. ඒකින්ද උඹලත් ටිකක් සද්ද නැතුව ඉඳහල්. ජය වේවා.